මෙන්න මේ වගේ ගානක් දීලා මේ වගේ රූපයක් දීලා එතකොට මේකේ සමචතුරස්‍ර ගාන හොයන්න කියලා එහෙමත් ගානක් එනවා. එතකොට අපි මේකේ මුලින්ම කරන්නේ මේ කොටු වලට 1 2 3 4 කියලා දාගන්නවා. හැබැයි මේකේ අර ත්‍රිකෝණ ගාන වගේ එකතු කරන්නේ නැහැ. මේකේ පළවෙනිම කරන්නේ මේ බලන්න 1 එම සංඛ්‍යාවෙම වැඩි කරනවා. 1 වරක් 1 සමානයි 1යි. එකයි. එතකොට ඊළඟට 2 වැඩි කරනවා 2කින්. දෙවරක් 2 අපි 4 ලියනවා. මේ ලියනකොට එක ස්ථානයේ හැම හරියට ලියන්න නැත්නම් එකතු කිරීමේදී වැරදි වෙනවා. 3 වැඩි කිරීම 3 වරක් 3 9යි. 4 ඊට පස්සේ මෙතන 4 තියෙනවා. 4 ගත්ත 4 වැඩි කිරීම 4 16යි. ඔන්න දැන් 16 ලියනකොට ගැටලුවක් එනවා. මේ එක ස්ථානයයි මේ දෙක මෙහෙම. එතකොට මේ ටික එක්කව කරලා උත්තරේ එනවා 4යි 1යි 5යි 9යි 5යි 14යි 20න් බිඳුව දෙකක් ඉදිරි එතන දෙක මේක වුණාම 3යි. එතකොට මේකේ සමචතුරස්‍ර ගාන සමචතුරස්‍ර 9:30ක් තියෙනවා. සමචතුරස්‍ර ඔක්කොම කීයක් තියෙනවද? 30ක් තියෙනවා. මම නැවතත් කියන්නම් හදපු හැටි. මෙහෙම දුන්නාට පස්සේ මේක නම් කරගන්නවා 1 2 3 4 කියලා. ඊට පස්සේ අපි මෙහෙම පළවෙනි එම සංඛ්‍යාව එක් සංඛ්‍යාවෙන් වැඩි කරනවා 1 වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. ඊට පස්සේ 4 වරක් 4 16යි. එතකොට මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ 30ක් එනවා. එතකොට මේ දැන් මේක අපිට මේ ගාන හදන්න අපිට යන්න මේ විනාඩියක්වත් ශිෂ්‍යත්ව පේපර් එකේදී විනාඩියකට වැඩි අඩු කාලෙකින් තමයි ගණනක් හදන්න ඕනේ. ඒකට මේ වගේ ක්‍රමානුගමනය කරාම නිවැරදියි. තාමත් නිවැරදි කාටවත් කියන්න බෑ මේක අපිට කොටු ගණන් කරොත් එහෙම සමචතුරස්‍ර ගණන් කරොත් සමහරට වර්ධින්න පුළුවන්. නමුත් මේකෙදි කාටවත් අපිට කියන්න බෑ හරියටම සමචතුරස්‍ර 30ක් තියෙනවා. හරි. ආයි නැවත වීඩියෝ එකකින් හමු වෙමු.